අයිවන් සියලු දෙනාටම. ඉතින් බොහෝ දෙනෙක් ප්‍රයිවට් මෙසේජ් දාලා අහලා තිබ්බ දෙයක් තමයි කොටස් වෙළඳපොළක් දිගින් දිගටම ඉහළ යනකොට අපි මොකද කරන්න කියලා. ඉතින් මම මේකට ලස්සන උදාහරණකින්ම උත්තරේ දෙන්නම්. මම හිතුවා මේකට කිරිබත් කන එක ගැන උදාහරණයක් කියන්න. ඉතින් රස කිරිබතක් අද උගමන රස්නේ. ඉතින් අපි කිරිබත් රස්නේ පිටින් තාමත් රස්නේ පිටින් කද්දී මේ වගේ කාගෙන යන්න ගියොත් දිවත් පිච්චිලා තෝල්පටෝලුත් පිච්චිලා කෑම එකේ කන එකත් එපා වෙලා කිරිබත් එපාම වෙලා යනවා. හැබැයි අපි මේ රස්නේ තියෙන වෙලාවට චුට්ට ගෑවොත් අපිට කිරිබත් එකේ රහ දැනිලා කිරිබත් එකත් විඳින ගමන් කන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කිරිබත් එකම අපි එහෙම චුට්ට ගද්දී උක නිමිනවා සාමාන්‍ය ගානකට. ඉතින් අන්න ඒ වෙලාවට පුළුවන් අපිට සාමාන්‍ය ලෙවල් එකකින් කාගෙන යන්න. ඉතින් ඕක තව ටික දුරක් යද්දී ඕක සාමාන්‍යයෙන් කන්න පුළුවන් තත්ත්වෙටම නෙමුනාම අපිට පුළුවන් ඒක සිත්සේ නිදාසේ විඳිමින් රස බලන්න. ඉතින් ඔන්න ඔය වගේම තමයි ෂෙයා මාකට් එකකුත්. ෂෙයා මාකට් එක දිගින් දිගටම උඩ යද්දී ඔයා කොහෙන් හරි සල්ලි අරන් ෂෙයාස් ගන්න ගියොත් වෙන්නේ ඔයාගේ අර කිරිබත් එක රස්නේ පිටින් කන්න ගිහලා තොලුයි දියෝලුයි පිච්චුණා වගේ ඔයත් ඔයාගේ සල්ලි නැති නාස්ති කරගන්න එක තමයි කරගන්නේ. ඉතින් ෂෙයා මාකට් එක දිගටම උඩට යද්දී මගේ ඔපීනියන් එක නම් මේක කෙනයින් කෙනාට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. නමුත් මගේ ඔපීනියන් එක තමයි ඔයා චුට්ට ඔයාගේ ෂෙයාස් මිලදී ගන්න. ඉතින් ෂෙයා මාකට් එකක් පල්ලෙහාට එද්දී ඔයා පුළුවන් තරම් හොඳ වටිනාකමක් තියෙන අන්ඩර් වැලියුඩ් ෂෙයා පුළුවන් තරම් මිලදී ගන්න. ඒ වගේම නෝමල් තත්ත්වයකදී ඔයා නෝමල් විදියට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් කරගන්න. ඉතින් කොහොමද ෂෙයා මාකට් එක උඩට යද්දී පල්ලෙහාට එද්දී ඒ වගේම නෝමල් තත්ත්වයකදී ෂෙයාස් මිලදී ගත යුත්තේ කියලා තමයි අද අපි මේ කාරණේදී කතා කරේ. ඉතින් ඔයාලට තවත් මේ වගේ ෂෙයා මාකට් එක පිළිබඳව ප්‍රශ්න ගොඩක් ඇති. ඒවා ඔක්කොම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලස්සන සරල වීඩියෝ අරගෙන එන්නම්. එනවා ඔයාලටම ජය වේවා.